මොකද ගේට්ටුව ගාට වෙලා බලාගෙන ඉන්නේ? පාන් එනකන් ඉන්නේ. පාන් ගන්න. රාතේ මොනවද තියෙන්නේ? අච්චාරු. අද මම අච්චාරු දීලා පාන් ගන්න යන්නේ. බලමු. අද පාන් පරක්කුයි වගේ. එන්නේටකම් බඩේට බලමු. අපේ පොඩි එක්කෙනා කොළ ටික කපලා. මේකේ දැන් ඇට හැදිලා තියෙන්නේ. මාර රහයි. ඔයාලටත් ඕනේද? හිතවගෙන කමු. එනවා චුම්පා. තමයි හැමෝටම කෑම බෙදනවා මම බෑ කයවල ගියා. වරුනේ ඉවර නැත වෙන රස. මම ඔක්කොම ටික ඕන. ඔතලා දෙන්න. ඒ රස අච්චාරුව හැදුණු විදිහ තමයි මේ වැඩේට අපිට ඕන වෙනවා හිස් මෙගා බෝතලයක් එක්ක දිග ලීයක්. ඉස්සෙල්ලම මම මේ බෝතලේ අඩිය කපා ගන්නවා. ඊට පස්සේ කරන්න තියෙන්නේ පොඩිම පොඩි දෙයක්. මෙන්න මේ විදිහට මූඩිය ඇරලා හොයාගත්ත ලීයෙන් මෙන්න මේ බෝතලේ අමුණ ගන්න තමයි තියෙන්නේ. දැන් යන් වැඩේට. මේ තියෙනවා අපේ නෙල්ලි ගහ. මේ දවස්වල මෙන්න මේ නෙල්ලි ගස් තියෙන ගෙවල් වලට හරි කරදරයි. මොකද මේවා ගොඩාක් හැදිලා බීම වැටිලා ගන්න දෙයක් නැහැ. ඉතින් මේවට විසඳුමක් තියෙන්නත් ඕනනේ. මම මේ බිමට රෙද්දක් කියලා ගත්තේ මේ ගෙඩි චුට්ටක් උඩ ඉඳලා බිමට වැටුණත් බිම තියෙන වැලි මේ වයේ ඇනෙනවා. ඕන් ඉතින් හදාගත්ත කෙක්කෙන් වැඩ ගන්න වෙලාව තමයි මේ. මේ නෙල්ලි ටිකට චූටිම සීරීමක්වත් නැතුව මේ විදියට අපිට නෙල්ලි ටික ලස්සනට කඩා ගන්න පුළුවන්. පේනවනේ නෙල්ලි ටික කැඩිලා බෝතලේ ඇතුළට වැටෙන ලස්සන. මේ වැඩේ හැබැයි හිතන තරම් ලේසි නෑ. ඉඳලා හිටලා එකක් දෙකක් බිමටත් වැටෙනවා. අන්න ඒකින්ද තමයි මං ඉස්සෙල්ලම බිමට රෙද්දක් කෙළුවේ. මේ විදියට කඩලා මගේ අතින් බිම වැටෙන නිසා ඔන්න ඉතින් ආව අපේ පඬිතු මහත්තයා. ඕන් ඉතින් මං හදපු ආයුධේ වැඩ මටම පෙන්නනවා. ඕන් ඉතින් කෙකි හදලා රෙදි එලලා කඩාගත්තු නෙල්ලි ටික තමයි මේ. බලන්නකෝ ඉතින් ලස්සන. කැඩුවේ ගෙඩි විතරයි. මේකේ කොළ නැටි ගොඩයි.
අපි ඉස්සෙල්ලම මේ කොළ ටිකයි නැටි ටිකයි කඩලා අයින් කරගන්න ඕනේ. මේ වැඩේට ගොඩක් වෙලා යන නිසා මං එළියේ දරලිපක් හදාගත්තා. දැන් භාජනයක් ලිපේ තියලා හොඳට රත් වෙද්දී එකතු කරගන්නවා මිරිස් කුඩු. මිරිස් ටික පාට වැටිගෙන එන්නේ ගොඩක් කළු වෙන්න කලින් වතුර එකතු කරගන්න. මේ එකතු කරගත්තේ ගම්මිරිස් කුඩු. කෑමකට ඉතින් ලුණු නොදා බෑනේ. මේ එකතු කරගත්තේ සීනි. අච්චාරුවක් වුණාම සීනි නොදා බෑනේ. ඕන ඉතින් හොද්ද ලිපේ තියලා බාල්දියකට වතුර පුරවගත්තා. වතුර පුරවගත්ත බාල්දියට කඩාගත්ත නෙල්ලි ටික එකතු කරගන්නවා. මේවා බිම වැටෙන්නේ නැති වෙන්න කඩාගත්තත් මේ වගේ දූවිලි වගේ දේවල් තියෙන්න පුළුවන් නිසා හොඳට හොදලා ගන්න ඕනේ. හොදන හැම ගෙඩියම කෙලින්ම හොද්දට තමයි. මේ ටික ඔක්කොම හොදලා ඉවර වෙලා දාන්න හිටියොත් හොද්ද හිඳෙනවා. මේ ඔක්කොම නෙල්ලි ටික තැම්බෙන්න මේ වතුර මදි කියලා හිතන්න නම් එපා. මොකද මේ නෙල්ලි වල ගොඩක්ම තියෙන වතුර. ඉතින් මේ නෙල්ලි වල තියෙන වතුරෙන්ම මේ නෙල්ලි ටික හොඳට තැම්බෙනවා. මේ පැය භාගයකට පස්සේ කොහොමද පාට? මට නම් මේ හොඳටම පාට ඇති. අපි මේක හැදුවේ රෑ. මේ පහුවෙනිදා උදේ. උදේ වෙද්දි තමයි මේකේ නියම රහ එන්නේ. ලුණු ඇඹුල් හොඳ ගානට අල්ලලා. මේ උදේ පාන්දර මේක කන්න බැරි වුණත් මගේ කටටත් කෙලුණනවා. එහෙනම් ඔන්න මේ වගේ තව වීඩියෝ බලන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ගිහින් එන්නම්.